අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයට අනිවාර්යයෙන්ම එනවා කියන දෙයක් ගැන. ඒ තමයි ඩිජිටල් හැඳුනුම්පත. බලමු මේක ඇත්තටම අපේ ජීවිතවලට කොහොමද බලපාන්නේ යන්නේ කියලා. අපිට දෙන පොරොන්දුව නම් හරිම ලස්සනයි. මේක පිරිසිදුයි, සරලයි, ඒ වගේම හරිම සුරක්ෂිතයිලු. මේ අලුත් තාක්ෂණයෙන් අපේ ජීවිත කොච්චර ලේසි වෙයිද, ආරක්ෂිත වෙයිද කියලා තමයි කියන්නේ. ඒත් අපි අහන්නම ඕන ප්‍රශ්නයක් තියෙනවා මේ පහසුව වෙනුවෙන් අපි ගෙවන්න යන නියම ගාන මොකක්ද? අපි මොන වගේ නිදහසක්ද මේකට පූජා කරන්නේ? හොඳයි, අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු. මේක නිකම් හැඳුනුම්පතක් නෙවෙයි. මේක අපේ ජීවිතේ හැම අංශයක්ම පාලනය කරන්න හදපු මීට කලින් කවදාවත් දැකලා නැති විදිහේ පද්ධතියක්. ඉතින් ප්‍රතිඵලය සම්පූර්ණ නිරීක්ෂණයක්. ඒ හරහා ඇති වෙන සම්පූර්ණ වහල්භාවයක්. හිතන්නකෝ මේක කොච්චර සරලව ඉක්මනට ක්‍රියාත්මක වෙයිද කියලා. ඔයාට දීලා තියෙන ගමන් සීමාව පොඩ්ඩක් හරි පෙන්නොත් වාහනේ ඉබේව ඔෆ් වෙනවා. ඒකම බැංකු ගිණුමෙන් දඩයක් කැපෙනවා. සමාජ ලකුණුත් පහළට බහිනවා. මේ ඔක්කොම වෙන්නේ කිසිම කෙනෙක්ගේ මැදිහත් වීමක් නැතුව ස්වයංක්‍රීයව. මේක මම කියන කතාවක් නෙවෙයි. ලෝක ආර්ථික සංසදයමයි මේක නිර්වචනය කරන්නේ. ඒ අය කියන විදිහට මේක තමයි අපි ගැන තියෙන හැම තොරතුරකම එකතුව. අන්නේ ඒකතුවෙන් තමයි තීරණය වෙන්නේ අපිට මොනවද කරන්න පුළුවන්, මොනවටද දොරවල් ඇරෙන්නේ, එහෙම නැත්නම් මොනවටද දොරවල් බැහැන්නේ කියලා. මේ හැඳුනුම්පතට සමාජ ණය ක්‍රමයක් සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? බලන්න මේ උදාහරණ. කඩෙන් ටිකක් වෙඩියෙන් මස් ගත්තොත් ඔයාගේ ණය ලකුණු අඩු වෙලා මස් ගන්න එක બ્લોක් වෙන්න පුළුවන්. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ප්‍රශ්න කළොත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එක නවත්තන්න පුළුවන්. පාලනේ කොයිතරම් දුරද යනවද කියලා හිතා ගන්න පුළුවන්. මේ එකතු කරන දත්ත ප්‍රමාණය දිහා බලන්න. අපි වියදම් කරන හැම සතයක්ම, අපේ ලීඩ රෝග, අපි යන එන හැම තැනක්ම, කතා කරන දේවල්, ඉන්ටර්නෙට් එකේ හොයන දේවල් විතරක් නෙවෙයි අපේ මූණ, ඇවිදින විදිය, ඇස් මේ හැම දෙයක්ම එකම තැනකට එකතු කරනවා. ඒ කියන්නේ හැම කෙනෙක්ගේම සම්පූර්ණ ඩිජිටල් සෙවණැල්ලක් හදනවා. හොඳයි. දැන් බලමු මේ සිස්ටම් එකට එකඟ නැති අයට මේක ප්‍රශ්න කරන අයට මොකද වෙන්නේ කියලා. ඒක ඩිජිටල් ලෝකෙන් කොන් කරපු කෙනෙක් වෙන එකේ ඉඳලා phone not found කියන තත්ත්වයට පත් වෙනකම්ම වෙන්න පුළුවන්. 404 not found. අපි හැමෝම දන්නවනේ වෙබ් පේජ් එකක් හොයාගන්න බැරි වුණාම එන මැසේජ් එක. ඒත් මෙතනදී ඒකේ තීරුම ඊට වඩා ගොඩක් භයානකයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වුණොත් කෙනෙක්ව ඩිජිටල් ලෝකෙන් විතරක් නෙවෙයි භෞතික ලෝකෙනොත් සම්පූර්ණයෙන්ම මකලා දාන්න පුරුවන් කියන එක. ඒ කියන්නේ එහෙම කෙනෙක් හිටියවත් නෑ වගේ වෙනවා. මේ බලන්න මේ ප්‍රබල වචන ටික. එය හැඳුනුම්පතක් නොවේ, එය මර උගුලකි. ඒ කියන්නේ ඩිජිටල් හැඳුනුම්පත කියන්නේ අපේ නිදහස නැති කරලා අපිව වහල්ලු කරන මෙවලමක් කියලායි මතන පැහැදිලිවම කියන්නේ. මේ පද්ධතිය කොච්චර බලවත්ද කිව්වොත් හිරගෙවල්, පොලිසිය, උසාවි, විනිසුරුවරු මේ කිසිම දෙයක් වැඩකට නැති වෙනවා. මොකද මේ සිස්ටම් එකමයි තීන්දුව දෙන්නේ, ඒකමයි දඬුවම ක්‍රියාත්මක කරන්නේ. කිසිම අනුකම්පාවක් නැතුව ෂණිකවම මුළු අධිකරණ පද්ධතියම බයිපාස් කරලා යනවා. මේක එකපාරටම ආපු දෙයක් නෙමෙයි. මතක ඇතිනේ ඉන්නත් බලපත්‍ර. ඒක තමයි මේකේ පෙරහුරුව ඩ්‍රයි රන් එක. රස්සාවකට යන්න, කඩේකට යන්න, බෙහෙත් ටිකක් ගන්න, ඒකට එකඟ වෙන්නම වුණා. දැන් එන්නේ ප්‍රධානම ඉසව ඩිජිටල් හැඳුනුම්පත. මේ සමාජයේ ජීවත් වෙන්න නම් මේකට එකඟ වෙන්නම වෙන තැනට වැඩේ යාවි. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ හරිම තීරණාත්මක මොහොතකට. තෝරගැනීමක් කරන්නම වෙනවා. යටත් වෙනවද නැත්නම් ප්‍රතික්ෂේප කරනවද? මේ බලන්න මේක ක්‍රියාත්මක වෙන්න යන කාල රාමුව. 2026 වෙනකොට හැම වැඩිහිටියෙකුටම ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කරන්න ඉලක්කයක් තියෙනවා. 2029 වෙනකොට මධ්‍යගත අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ඩිජිටල් මුදල් වර්ගයක්. 2030 වෙනකොට මුදල් නැති සමාජයක්. හිතන්න, ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි උනත් ඕන වෙලාවක ඔෆ් කරන්න නැත්නම් ඒවට කලියකුත් වෙන දවසක් දාන්න පාලකයන්ට පුළුවන්. ඒත් මේ හැම දෙයකටම වඩා බිහිසුණු අවසාන ඉලක්කයක් තියෙන පුරුණ. මේ උපුටා දැක්වීම බලන්න. යටත් වීම, කීකරුකම සහ චාටුබස් කීමෙන් පවා කෙනෙක්ව බෙරගන්න බෑ. මොකද 8.3 0.5 වෙන්නම ඕන. මේ ඉලක්කම් වලින් කියවෙන දේ මොකක් වුණත් පණිවිඩේ නම් පැහැදිලි. නිකම්ම කීකරු වුණා කියලා කාගේවත් ආරක්ෂාව සහතික වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ එකම ප්‍රශ්නයයි. යටත් වීමද නැත්නම් ප්‍රතික්ෂේප කිරීමද? මේක තමන්ගෙම අහගන්න ඕනේ ප්‍රශ්නයක්. මේක අවසන් කරන්න තියෙන්නේ එකම පණිවිඩයකින්. දැන් මේ මොහොතේ එකමුතුව ප්‍රතික්ෂේප කිරීමෙන් විතරයි අපේ නිදහස ආයෙත් දිනා ගන්න පුළුවන් වෙන්නේ. හෙට වෙනකොට හැමදේම පරක්කු වෙඩි වෙලා තියෙන්න පුළුවන්.